ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි රෙස්ටොරන්ට් එකක් පටන් ගන්න කීයක් විතර ඕනිද කියන කතාව. Hello everyone. The restaurant master රෙස්ටොරන්ට් කරන හැටි දන්න සිංහලෙන් කතා කරන ලංකාවේ පළමු සහායකම channel එකට අදත් ඔබ සදනා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. දැන් තියෙන අධික කාර්යබහුලත්වය නිසා මම හිතනවා මට long videos නම් ගොඩක් කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඒ නමුත් මම දන්නවා මගේ videos බලාපොරොත්තු වෙමින් ඉන්න ගොඩාක් අය ඉන්නවා කියලා. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙදිම short video එකකින් හරි ඔබට අවශ්‍ය කරන දැනුම share කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් එකතු වෙමු අද video එකත් එක්ක. ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි රෙස්ටොරන්ට් එකක් පටන් ගන්න කීයක් විතර ඕනිද කියන කතාව. අන්න ඒ ප්‍රශ්නේ අහපු ගොඩක් අයටම කියන දෙයක් තමයි එහෙම එකපාරටම කියන්න බෑ රෙස්ටොරන්ට් එකක් පටන් ගන්න කීයක් විතර මුදලක් අවශ්‍යද කියන එක. ඒකට ගොඩක් සලකා බලන්න ඕන කාරණා තියෙනවා. සරලව කිව්වොත් එහෙම ඔබ කමෙන්ට් එකක් දාලා ඉවරලා ඒ ප්‍රශ්නේ අහනවා කියන එක නම් ඉතාමත්ම අසාර්ථකයි. මෙන්න මේ කාරණාවේදී දැනගන්න ඕන වැදගත්ම දේ තමයි අපි පටන් ගන්න හදන රෙස්ටොරන්ට් එකේ concept එක මොකද්ද? model එක මොකද්ද? ඒකත් එක්කම තමයි ඔබ මේ රෙස්ටොරන්ට් එක කරන්න යන්නේ ඔබගේම තැනකද? එහෙම නැත්නම් ඔබ තැනක් රෙන්ට් එකට අරන්ද කරන්න යන්නේ? ඒකත් එක්කම තමයි ඔබ රෙස්ටොරන්ට් එක පටන් ගන්නකොට ඔබගේ ස්කේල් එක ගැන ඔබට හොඳ අදහසක් තියෙන්නට ඕනි. හැබැයි මෙන්න මේ කාරණාවේ අභ්‍යන්තරයට යනකොට තවත් ගොඩාක් දේවල් ගැන අපිට හිතන්නට වෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ කාරණාවල් ගැන බලලා තමයි අපිට රෙස්ටොරන්ට් එක පටන් ගන්න කීයක් විතර මුදලක් යනවද කියලා කියන්නට පුළුවන්කමක් හම්බෙන්නේ.